සුබෝදෑසනක් යාළුවනේ මම ඔයාලට කියන්න යන්නේ මොකද්ද කියලා බලන්නකෝ මේ ඉන්න ගමන් ඇන්තෝරියෙන් හල් විකුණන්නේ මම ඔයාලට ගෙවල් වල හදන අයටනේ ප්ලාන්ට් කරන්න නෙමෙයිනේ පුංචි මම වගේ පුංචි ගෙවල් වල හදන තමයි මම ඇන්තෝරියෙන් විකුණන්නේ ඒ අන්න බුලත්වලේ කරල් හැදිලා ඒ අතරතුර මේ යාළුවනේ මම මේ මොකද පෙන්නන්නේ ඔයාලට මම මේ බැම්මේ බුලත්වලක් හදලා තිනවා නිකන් ඉන්නකොට කරන ඒවා ඕගොල්ලෝ ඇන්තෝරියෙන් හදන ගමන් මේ වගේ දේවල් කරන්න තමන්ට ඕන දේවල් ඔය හදාගන්න. මම නම් විතර කන්නේ නැහැ. ඉතින් මම මේක මේ ආසාවට හැදුවේ. බලන්නකො හොඳට සරුවට හැදෙනවා. අපි යමක් හරියට හදනවා නම් ආසාවෙන් සරුවට හැදෙනවා. ඇන්තෝරියෙන් විතරක් නෙමෙයි යාළුවනේ. ඕනම දෙයක් කරන්න අපිට ආසාව තියෙන්න ඕනේ. බලන්නකො මේ ලස්සන කොළ හොඳට හැදිලා තියෙනවා. පේනවද? මම මේ පෙන්නන්නේ කොළ. මේ බලන්නකො යාළුවනේ මම මේ අද තමයි මේක දැක්කේ. මේ බුලත් එකේ මේ මොනවද කරල් හැදිලා පේනවද? චූටි කරල් జాතියක් තියෙනවා. බුලත් කරල් මේ බුලත් වල හොඳට සරුවට තියෙනවා පේනවනේ ඒකේ මේ බලන්න කරල් ඇදලා තියෙනවා මොනවද කරල් වගේක් තියෙනවා දන්නේ නැහැ යාළුවනේ මොනවාරි කරල් බලන්නකෝ මේ අපේ වැට බැම්ම තියෙනවනේ මගේ බැම්මේ තමයි මම මේ හදලා තියෙන්නේ බලන්නකෝ ලස්සන මේ සරුවට ඇදලා තියෙනවා මම ඔයාලට ඇන්තෝරියෙන් විකුණන්නේ මොකටද ගෙවල් වල ලස්සනට හදාගන්න ඒ අතරතුරේ ඔයාලා මේ වගේ දේවල් කරන්න කියලා තමයි මම මේ දේවල් ඔයගොල්ලන්ට පෙන්නන්නේ පේනවද බුලත් වලත් පෙන්නන්නකෝ ඔන්න බලන්නකෝ බැම්මේ ඇලවිලා තියෙන හැටි මේ ලස්සනට බැම්ම දිගේ ඇලවිලා තියෙනවා පේනවද ලස්සනයි නේද මේ බැම්මේ ඇලවිලා තියෙන්නේ මම පොඩි ලණු කෑල්ලකින් ඇණයක් ගහලා බැඳලා තියෙන්නේ ගලවගෙන වැටේ කියලා බන් සරුවට ඇදලා තියෙන හැටි හැබැයි සරු බලන්නකෝ ඈතට අරගෙන මේ හොඳට සරුවට තියෙනවා පේනවද ඒක තමයි අපි මොනවා හරි දෙයක් කරනකොට ඕනම දෙයක් උනන්දුවෙන් ඒකට ආසාව ඇතුව කරන්න ඕනේ ඒ කියන්නේ මේ ආත්ම ගුණ එහෙම එකක් නැහැ අපි කරන දේ හිමීට හදාගත්තොත් මේ වෙන ලස්සනට පෙන්නනවා මේවා පැල කරගන්න දෙයක්වත් නැහැ එච්චර මෙන්න මේ වගේ ජොයින්ට් එකකට මෙන්න මෙතනින් කපා ගන්න ඕනේ ජොයින්ට් එකට චුට්ට පල්ලෙහෙන් ඒකල මේ කෑල්ල යට කරපුවාම වැලි ටිකක් දාලා මේ බලන්න මුල් ඇදිච්ච තියෙනවා ගහේම පේනවද මේ මුල් ඇදිච්ච ගහේම තියෙනවා ඔය වගේ කෑල්ලක් අරගෙන වැලි චුට්ටක් වැඩියෙන් දාලා යට කරන්න එතකොටම පැල වෙනවා අය මහ දෙයක් නෙමෙයි මේ බලන්නකො කරල් මම මෙයා තමයි බුලත් වලේ කරල් දැක්කේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ මේක නම් බලන්නකො සරුවට ඇදලා තියෙනවා නේද මේ ඊට පස්සේ හොඳ සායි පොහොර කියලා විශේෂයක් දාලා නැහැ මේ බැම්මයිනේ අය මොන පොහොරද ටිකක් අය ගෝම රොඩු කොළ රොඩු වනම්මනම් ඔය තියෙන ඒවා අතු ගාලා එතනට කිට්ටු කරන්න බුලත් තලේ බුලත් කොළ කඩන්න හොඳ නැහැ එහෙම කියනවා මම නම් දන්නේ නැහැ යාළුවනේ මම නම් ඉතින් කඩනවා මේවා කවුරු ඉල්ලාම කඩලා දෙනවා ඔය ඉස්කෝලේම එහෙමත් වෙනවනේ ඉල්ලගෙන බලන්නකෝ යාළුවන්ට කොච්චර වටින දෙයක්ද මම මේ පෙන්නන්නේ ඕගොල්ලන්ට මේවා පෙන්නන්නේ ලොකු කමකට නෙමෙයි ඕගොල්ලොත් මේ වගේ දෙයක් Tamanට අවශ්‍ය දෙයක් ගෙදර කරගන්න ඇන්තෝරියෙන් හදන ගමන් මං යවන්නේ ඕගොල්ලන්ට ගෙවල් වල හදන්නනේ ඒ හදන ගමන් මගේ මේ වීඩියෝ බලනවා නම් මේ වගේ දේකුත් කරන්නයි කියලා තමයි මම මේ යාළුවන්ට කියන්නේ